සමේ රෑෂ් ඔබට කරදරයක්ද? රින්වර්ම් ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් ටීනියා ඉන්ෆෙක්ෂන් කියලාත් අපි කියනවා. අද අපි කතා කරන්නේ ඒ ගැන. ඉතින් මම වෛද්‍ය ප්‍රසාද් කොටිතුවක්කු ඔබ සියලු දෙනාම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එක Health Day Delk. ඉතින් සුබ දවසක් වේවා කියලා අපි සියලු දෙනාම පිළිගන්නවා. රින්වර්ම් ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් අපි මේ ටීනියා ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ මොකක්ද? ටීනියා ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ රින්වර්ම් කියලා කිව්වට අපි මේක පණුවෙක් නිසා හැදෙන එකක් නෙමෙයි. මේක දිලීර ආසාදනයක්. එතකොට දිලීර ආසාදනයක් නිසා හැමේ ඇති වෙන රෑෂ් එකක්. ඒ තමයි අපි රින්වර්ම් ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් ටීනියා ඉන්ෆෙක්ෂන් කියලා කියන්නේ. ඉතින් ශ්‍රී ලංකාවේ මොකද වැඩිපුරම මේක වැඩි වෙන්න හේතු මොනවද කියලා අපි පොඩ්ඩක් මුලින්ම හොයලා බලමු. ප්‍රධාන දේ තමයි දිලීර ආසාදන ගොඩක් වැඩි වෙන්නේ තෙතමනය සහිත උෂ්ණ එහෙම නැත්නම් රස්නේ තියෙන කාලගුණයක් යටතේ. ඉතින් ඒ වගේ කාලගුණයක් තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ. ඊට පස්සේ අනිත් දේ තමයි ගොඩක් වෙලාවට අපි මේ ඇඳුම් හුවමාරු කරගෙන පාවිච්චි කරනවා. ඊට අමතරව තුවාය එහෙම නැත්නම් ටවල් එක පාවිච්චි කරනවා බෙදාගෙන ෂෙයා කරගෙන. ඉතින් ඒක නිසා අන්න ඒ වගේ හේතු නිසාත් මේ රින්වර්ම් ඉන්ෆෙක්ෂන් ශ්‍රී ලංකාවේ බහුල වෙන්න පුළුවන්. ඒකට අපි මුලින්ම බලමු මොනවද තියෙන පුළුවන් වර්ග ටීනියා ඉන්ෆෙක්ෂන් වල තියෙන පුළුවන් වර්ග. එහෙම නැත්නම් මේ සමේ ඇති වෙන රෑෂ් වල තියෙන පුළුවන් වර්ග. ටීනියා මුලින්ම තියෙනවා ටීනියා කෝපෝරිස් කියලා එකක්. ටීනියා කෝපෝරිස් කියලා කියන්නේ ඒකෙදි ඇති වෙන්නේ රවුමට තියෙන රතු පැහැති පැචස් තමයි සමේ ඇති වෙන්නේ. මේ පැචස් වල රතු පාට තියෙනවා පැල්ලම් වගේ ඇති වෙනවා. ඉතින් ඒක තමයි මේ ටීනියා කෝපෝරිස් කියන තත්ත්වය. ඊට අමතරව තියෙනවා ටීනියා ක්‍රූරිස් කියලා. ටීනියා ක්‍රූරිස් කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි ඔය ඉකිලි කසන අසනීප තත්ත්වය කියලා කියන රෝගී තත්ත්වය. ඉකිලි වල ඇති වෙන රෑෂ් එක. ඊට අමතරව ටීනියා පීඩිස් කියලා තියෙනවා. ටීනියා පීඩිස් කියලා කියන්නේ ඇඟිලි අතරේ. එහෙම නැත්නම් ඇඟිලි කරු කියලා අපි කියන්නේ ඇඟිලි අතරේ සුදු පාට වෙලා ඇඟිලි අතර පැලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අපි ටීනියා පීඩිස් කියලා කියනවා. ටීනියා කැපිටිස් කියලා කියන්නේ හිසේ තියෙන හිසකෙස් යන තත්ත්වයට පත් වුණාම තමයි. හිසකෙස් යන අසන රෝගී තත්ත්වයක් තියෙනවා. අපි ඒක ටීනියා කැපිටිස් කියලා කියනවා. ඊට අමතරව ෆංගල් නේල් ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් දිලීර මගින් ඇති වෙන නියපොතු ආසාදන තියෙනවා. නියපොතු ඝන කම් බවට පත් වෙනවා. නියපොතු කහ පැහැයට පත් වෙනවා. ගොඩක් ඝන වෙලා තික් වෙලා කහ පැහැයට පත් වෙනවා. ඉතින් ඒක නියපොතු වල ඇති වෙන තත්ත්වය. ඔන්න ඔය කියන කොටස් තමයි මේ ටීනියා ඉන්ෆෙක්ෂන් එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු ඊළඟට කොහොමද මේවා පැතිරෙන්න පුළුවන් ක්‍රම කියලා. සාමාන්‍යයෙන් ටීනියා ඉන්ෆෙක්ෂන් මේ හැමේ ඇති වෙන ආසාදන තත්ත්ව, දිලීර ආසාදන තත්ත්ව පැතිරෙන්න පුළුවන් ප්‍රධානම ක්‍රමයක් තමයි අපි ෂෙයා කරගෙන තුවාය එහෙම නැත්නම් ටවල් එක පාවිච්චි කරන ෂෙයා කරගෙන. එහෙම නැත්නම් අපි ඇඳුම් පොදුවේ ෂෙයා කරගෙන පාවිච්චි කරනවා. එතකොට ඒ වගේ පාවිච්චි කරනකොට මේ වගේ ආසාදන පැතිරෙන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව අපි නෑවට පස්සේ හොඳට ඒක පිහදා ගන්න නැහැ. ඒක පිහදා ගන්න නැතුව තෙතමනය සහිතව සම පැවතීම තිබුණොත් මේ වගේ ආසාදන නිතරම එන්න පුළුවන්. ඊළඟට බලමු මොනවද මේ ටීනියා ඉන්ෆෙක්ෂන් එහෙම නැත්නම් මේ දිලීර ආසාදන නිසා ඔබට එන්න පුළුවන් රෝග ලක්ෂණ කියලා. ඔබ බලන්න ඔබේ ශරීරයේ මේ රෝග ලක්ෂණ තියෙනවද කියලා. සම මත ඇති වෙන පැචස් වගේ අපි ඒක රින් ෂේප් කියලා කියනවා. සාමාන්‍යයෙන් වෘත්තාකාර පැචස්. ඒකේ මැද ප්‍රදේශයේ රතු පැහැන් වගේ තියෙනවා. මේ වගේ පැචස් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේම කකුලේ ඇඟිලි වල ඇඟිලි කරු අතර සුදු පාට වෙනවා. සුදු පාට වෙනව විතරක් නෙමෙයි එම ස්ථාන පුපුරා යන්නත් පුපුරලා පැලිලා වගේ ඇති වෙන්න පුළුවන්. එතකොට ඊට අමතරව නියපොතු ගත්තාම නියපොතු ගොඩක් ඝනකම් වෙලා නියපොතු වල කහ පැහැයක් ඇති වෙනවා. මේකත් මේ ටීනියා ආසාදනයේ ලක්ෂණයක්. ඊට අමතරව ගොඩක් දරුවන්ගේ කොණ්ඩය යන්න පටන් ගන්නවා. කොණ්ඩය යන එකත් මේ ටීනියා ආසාදනයේ ලක්ෂණයක්. ඊට අමතරව හැමේ සමහර තැන්වල සුදු පාට පැචස් වල නිකන් පොතු ගැලවිලා යනවා වගේ ආකාරයක්. අපි කියනවා ස්කේලි වයිටිෂ් ඒරියා කියලා. ඒ වගේ කොටස් හැම ප්‍රදේශයේ ඇති වෙන්න පුළුවන්. බලමු කොහොමද මේ ටීනියා ආසාදනය එහෙම නැත්නම් මේ දිලීර ආසාදනය පැතිරෙන්න පුළුවන් ක්‍රම කියලා. ගොඩක් වෙලාවට වෙන්න පුළුවන් දෙයක් තමයි අපි ගොඩක් අපේ තුවාය අපි ෂෙයා කරගෙන පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඇඳුම් හුවමාරු කරගෙන පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරනකොට ඒකේ හේතුවක් වෙන්න පුළුවන් එම ආසාදනය පැතිරෙන්න. ඊට අමතරව අපි නෑවට පස්සේ ඇඟ හොඳට පිහදාන්න නැතුව පිස දමන්න නැතුව ඇඟ තෙතමනය ගොඩක් වෙලා තිබුණොත් එහෙම. එතකොට ඒ වගේ අවස්ථාවක් ආවත් එතකොට මේ ආසාදන පැතිරෙන්න පුළුවන්. ඊළඟට තමයි අපි ප්‍රතිකාර සඳහා වෛද්‍යවරයෙකු යොමු වෙන්නේ නැතුව අපි ෆාමසියෙන් ගිහලා මොකක් හරි ක්‍රීම් එකක් තියෙන එකක් ගෙනල්ලා මේ ආසාදනයට පාවිච්චි කරනවා. එහෙම පාවිච්චි කරාමත්
මේ රෝගය පැතිරෙන තවත් එක හේතුවක් වෙනවා. මොකද දිලීරවල ප්‍රතිරෝධයක් ඇති වෙනවා ඒ සමහර ක්‍රීම් වර්ග වලට. එහෙම ඇති වුණාට පස්සේ ඒවා ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ඖෂධයකින් වුණත් ඒක පාලනය කරන්න බැරි තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ මේකේ අපි කරන ලොකුම වැරද්ද තමයි අපි ෆාමසියෙන් මොකක් හරි තියෙන මිශ්‍ර කරලා තියෙන ක්‍රීම් එකක් ගෙනල්ලා පාවිච්චි කරනවා. එතකොට ඔබට මේ වගේ ක්‍රීම් එකක් පාවිච්චි කිරීමේදී ඔබට මූලික අවස්ථාවේදී යම් සහනයකුත් දැනෙනවා. කසන එකත් අඩු වෙනවා. එහෙම අඩු වුණාට ඒක සුවයක් නෙමෙයි. මොකද ඒ කසන එක අඩු වුණාට ආසාදනයේ පැතිරෙන එක දිගටම සිදු වෙනවා. ගොඩක් වෙලාවට ස්ටෙරොයිඩ් ක්‍රීම් වර්ග. ස්ටෙරොයිඩ් ක්‍රීම් වර්ග අපි පාවිච්චි කරන්නේ නැහැ ටීනියා ආසාදන වලට. එහෙම දිලීර ආසාදන වලට පාවිච්චි කරන්නේ නැහැ. දිලීර ආසාදන වලට පාවිච්චි කරන විශේෂිත වූ ක්‍රීම් වර්ග තියෙනවා. ඒකට අර වගේ ස්ටෙරොයිඩ් ක්‍රීම් එක පාවිච්චි කරොත් වෙන්නේ తాවකාලිකව කැසීම අඩු වෙනවා. නමුත් ඒ ආසාදනය දිගින් දිගටම පැතිරලා යන්න පුළුවන්. අපි මීළඟට දැනුවත් වෙන්න ඕන මොන කණ්ඩායම් වලටද මේ වගේ රෝගී තත්ත්වයක් වැඩිපුර හැදෙන්න පුළුවන් කියලා. වැඩිපුර හැදෙන්න පුළුවන් කණ්ඩායම තමයි ගොඩක් වෙලාවට ඉස්කෝලවල ඉන්න දරුවන්. මොකද ඒ ළමයි එකට නිතර එකට ඉන්නවා. එතකොට ඒ වගේම නිතර දහඩිය දමනවා. ඒ වගේ දුවල පැනලා සෙල්ලම් කරනවා. එතකොට ඒ වගේ කණ්ඩායම් වලට මේක හැදෙන්න පුළුවන්. ඊළඟට අනිත් ඔය කම්කරුවෝ වගේ ගොඩක් මහන්සි වෙලා වැඩ කරන අය. ඒගොල්ලන් නිතර දහඩිය දමනවා. දහඩිය දමන නිසා ඒ අයටත් මේ වගේ හැදීමේ හැකියාව තියෙනවා. ඒකම දියවැඩියා රෝගීන්. දියවැඩියා රෝගීන්ටත් මේ රෝගය මෙවැනි රෝගී තත්ත්ව වැඩිපුර එන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව නිතර ගොඩක් මහන්සිල වැඩ කරන අය ඒකම ගොඩක් වෙලාවට ගොඩක් තද ඇඳුම් අඳින අය. ගොඩක් තදට ඇඳුම් අඳින අය. එතකොට ඒගොල්ලන්ගේ දහඩිය යන්න විදියක් නැහැ වාස්ප වෙලා. එතකොට ඒ වගේ අයටත් මේ දිලීර ආසාදන ඇතිීමේ හැදීමේ හැකියාව ගොඩක් වෙලාවට වැඩි. ඒකම ජිම් වලට යන අය. ජිම් වලට යන අය ගොඩක් වෙලාවට මේ උපකරණ හරි ජීවන හොරණයක් තුව පාවිච්චි කරනවා. ඒ උපකරණ පාවිච්චි කිරීම මගින් එක් පුද්ගලයෙකුට මේ ආසාදන තිබුණොත් තව අයට පැතිරීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපිට කොහොමද මේ වගේ රෝගී තත්ත්වයක් වළක්වා ගන්න පුළුවන් ක්‍රම? එන්නේ නැතුව වළක්වා ගන්න පුළුවන් ක්‍රම. මේකට අපිට හේතුම තමයි අනිත් පැත්තට අපිට නිවැරදි කරන්න වෙන්නේ. ඒතර මොනවද අපිට කරන්න පුළුවන් දේවල්? අපිට පුළුවන් තුවාය එහෙම නැත්නම් ඇඳුම් ෂෙයා කරගෙන පාවිච්චි කරන්න නැතුව කරන්න පුළුවන්. ඊට පස්සේ යට ඇඳුම් වගේ දේවල් ඉතාමත් වියලිව දිනපතා අලුත් ඇඳුම් පාවිච්චි කරන්න ඕන. එතකොට හැම නිතරම වියලිව තබා ගන්න ඕන. අපි නෑවනම් නාපු වෙලාවට ඇඟ හොඳට තෙතමනේ අයින් වෙන හොඳට ඇඟ පිස දාන්න ඕන. ඒක තවත් වැදගත් කාරණාවක්. ඒකම තමයි කකුල් වල ඇඟිලි කරු අතර ඒ වගේ තැන් ගොඩක් තෙතමනේ තැම්පත් වෙන තැන් වල හොඳට තෙතමනේ තැම්පත් නොවන විදිහට හොඳට පිස දමලා ඩ්‍රයිව් වියලිව තියා ගන්න ඕන. ඒතර මේ කාරණා මගින් අපිට ගොඩක් වෙලාවට පුළුවන් මේ රෝගය හැදෙන එක වළක්වා ගන්න. එතකොට ඒ වගේම තමයි අර ක්‍රීම් වර්ග අපි ක්‍රීම් වර්ග හිතුමතර ගෙනලා පාවිච්චි කරන්නේ නැතුව මේ වගේ රෝගී තත්ත්වයක් තිබුණොත් ඒ අදාළ රෝගී තත්ත්වයට අදාළ වෛද්‍යවරයෙක් හම් වෙලා ඒ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව විතරක් අදාළ ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න ඕන.